ආයුබෝවන්. අද අපි කතා කරන්නේ ගුද මාර්ගයේ ඇතිවන රෝග තත්ත්ව කිහිපයකට ෆිෂර්ස්, ෆිස්ටියුලා සහ හෙමොරොයිඩ්ස් නැත්නම් අර්ශස් වලට කරන්න පුළුවන් අලුත් ප්‍රතිකාර ක්‍රම ගැන. ගොඩක් වෙලාවට මේ රෝග තත්ත්වවලට ලබා දෙන ප්‍රතිකාර, ඒ කියන්නේ විවෘත ශල්‍ය කර්ම වලදී ඇතිවන වේදනාව වැඩි. ඒ නිසා මේ වේදනාව අඩු වෙන විදිහේ ප්‍රතිකාර ක්‍රම ක්‍රීපයක් ගැන තමයි අපි කතා කරන්නේ. අපි මුලින්ම අර්ශස් ගැන ගත්තොත් අර්ශස් වලට විශේෂයෙන් විශාල අර්ශස් වලට කලින් අපිට කරන්න තිබ්බ ප්‍රතිකාරය ශල්‍ය කර්මයකින් ඒ අර්ශස් ඉවත් කරන එක විතරයි. මෙහෙම විශාල අර්ශස් ඉවත් කරාට පස්සේ ඒ ප්‍රදේශයේ ඇතිවෙන තුවාලය සනීප වෙන්න සති කීපයක් යනවා. මේක තරමක වේදනාකාරී තුවාලයක්. විශේෂයෙන්ම මල පහ පිට කරන වෙලාව. ඒකින්ද මේ වේදනාව අවම කරන ප්‍රතිකාර ක්‍රමයක් තමයි ලේස මාර්ගයෙන් අර්ශස් වලට ප්‍රතිකාර කිරීම. මේ ලේසකකින් සිදු කරන්නේ අර්ශස් ගෙඩිය ඇතුලේ තියෙන රුධිර නාල සහ අනිත් පටක ලේසකයේ ශක්තිය මගින් ඝන කරලා ඒක හැකිලීමට සලස්වන එක. මෙහිදී කිසිම කැපුමක් නැහැ. ශල්‍ය කර්මයෙන් පස්සේ කිසිම තුවාලයක් නැහැ. ඒක නිසා තුවාලයෙන් ඇතිවන වේදනාවක් එන්නේ නැහැ. ඒ වගේම මේක පිටතට එන අර්ශස් උනත් ඒ අර්ශස් ඇකිලිලා යන හින්දා ඒ ගෙඩිය පිටතට එන එකත් ඒ ප්‍රතිකාරයට පස්සේ නවතිනවා. වේදනාව ගැන බය වෙලා ඔබ අර්ශස් වලට ප්‍රතිකාර ලබා ගන්නේ නැත්නම් ලේස ක්‍රමය මගින් ඒ අර්ශස් වලට ප්‍රතිකාර කරන්න පුළුවන්. හැබැයි මේ ලේස ක්‍රමය හැම අර්ශස් වලටම සුදුසු නැහැ. ඉතාමත් කුඩා අර්ශස් සහ ඉතාමත් විශාල අර්ශස් වලට ලේස මගින් ප්‍රතිකාර කරන්න බෑ. ඒකට සුදුසු අර්ශස් තියෙනවා. ඔබේ ශල්‍ය වෛද්‍යවරයා ඒක හඳුනාගෙන ඔබට අවශ්‍ය ප්‍රතිකාර නිර්දේශ කරනු ඇති. දෙවැනි දේ තමයි ෆිස්ටියුලා වලට ලබා දෙන අලුත් ප්‍රතිකාර ක්‍රම. සාමාන්‍යයෙන් ගොඩක් පොඩි ෆිස්ටියුලා වලට ගුද මාර්ගයේ මාංශ පේශී හරහා යන්නේ නැති ෆිස්ටියුලා වලට ශල්‍ය කර්මයක් මගින් ප්‍රතිකාර කිරීම එක තමයි අපි කරන්නේ. ඒකෙන් ෆිස්ටියුලා එක සම්පූර්ණයෙන්ම සනීප වීමේ සම්භාවිතාව වැඩි. හැබැයි වඩා ඉහළින් යන ෆිස්ටියුලා, ඒ කියන්නේ ගුද මාර්ගයේ මාංශ පේශීවල ඉහළින් තියෙන ෆිස්ටියුලා එකකට කෙලින්ම කැපුමක් මගින් ප්‍රතිකාර කරන්න බෑ. එහෙම වුණොත් ඒ මාංශ පේශීට සිදුවන හානිය නිසා පාලනයක් නැතුව මල පහ පිට වෙන්න පුළුවන්. මේ වගේ ෆිස්ටියුලා වලට ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි විඩියෝ කැමරාවක් මාර්ගයෙන් ඒ ෆිස්ටියුලා එකට ප්‍රතිකාර කිරීම. විඩියෝ ඇසිස්ටඩ් ඒනල් ෆිස්ටියුලා ට්‍රීට්මන්ට්, එහෙම නැත්නම් වාෆ්ට් කියලා හඳුන්වනවා. මේකත් ශල්‍ය කර්මයක් තුලදී කරන ප්‍රතිකාරයක්. ඔබට නිර්වින්දනය කරලා ෆිස්ටියුලා එකේ බාහිර විවරය තුලින් විශේෂ කැමරාවක් ඇතුල් කරලා ෆිස්ටියුලා එක ඇතුළත අධ්‍යයනය කරලා ඒකේ ඇතුළත පිරිසිදු කරලා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. ගුද මාර්ගයේ මාංශ පේශිවල ඉහළින් යන ෆිස්ටියුලා එකට මේක ඉතාමත් හොඳ ප්‍රතිකාර ක්‍රමයක්. ඒ වගේම මේ ෆිස්ටියුලා එකෙන් ඇතිවෙන රෝග ලක්ෂණ අඩු කරන්නත් මේ ප්‍රතිකාර ක්‍රමය වැදගත්.